ප්‍රශ්න අංක 32. මොකද තියෙන වචනේ tie-in. අහලා තියෙනවද? කීතකොතවරු. කීතකොතවරු මස්කා. ටිකට් අන්න හරි ඩිස්චාර්ජ් කරනවා රෝහලින් ටිකට් කපනවා නේද? හරි. අපි කියවලා බලමු එහෙනම්. shikenni ochite. එතකොටම ඔන්න තේරෙනවා. shikenni ochite. daigako tie-in shita. හරිද? වැරදි. මොකද දැන් ඔයාලා කිව්වා රෝහලකින් එළියට එනවා. ටිකට් කපනවා කිව්වා ඩිස්චාර්ජ් කරනවා කිව්වා නේ? මේක ඇවිල්ලා පාසලක් එහෙම නැත්නම් දෛගකෝ එකක් ගැන කතාවක්. tie-in එතෙන්ට ගැලපෙන්නේ නැහැ. මෙතෙන්ට ගැලපෙනවා මොකද්ද පුතේ වචනේ? tie-gaku ගැලපෙනවා නේ. tie-gaku ගැලපෙනවා මෙතෙන්ට වචනේ විදිහට. මොකද පාසලකින් හරි? එහෙම නැත්නම් දෛගකෝ එකකින් ඉවත් වෙනකොට tie-gaku කියන වචනේ තමයි පාවිච්චි කරන්න ඕනේ. මතක තියාගන්න. දන්නේ නැත්තම්. හරි? ඊළඟට දෙක තියෙනවා. බ්‍යෝකිගා නාවුත්තේ tie-in shita. හරිද වැරදිද? හරි. මෙතන රෝහලක් ගැන කියනවද? බ්‍යෝකිගා නාවුත්තේ tie-in shita කියනවා. බ්‍යෝයින් කියන වචනේ කොතනවත් තිබ්බේ නැහැ. අන්න එහෙමත් අපිව රවට්ටනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා රෝහලක් ගැන කියයි කියලා නෑ. දැක්ක නේද පුතේ කෙලින්ම අදහස කිව්වේ. අසනීපේ හොඳ වෙලා ඩිස්චාර්ජ් කළා කියලා තමයි කියන්නේ. රෝහලෙන් පිට වුණා කියලා කියනවා. දෙක තමයි උත්තරේ. අපි තුන බලමු. තුනේ තියෙනවා මොකද්ද තියෙන්නේ පුතේ? වයසක් කියවන්න තියෙනවා. කොහොමද කියවන්නේ? රොකුජු ගොසයි නිනත්තේ කයිෂෝ tie-in shita. හරිද? වයස අවුරුදු 65ක් වෙලා කයිෂයකින් ඉවත් වුණා අයින් වුණා රස්සාවෙන් අයින් වුණා කියලා නේද කියන්න ඕනේ. මොකද්ද වචනේ? tie-shoku වෙන්න ඕන. tie-in නෙමෙයි. තේරුණා නේද? tie-shoku. ඊළඟට පුතේ මෙතන මොකද්ද තියෙන්නේ? බ්‍යෝයින් නෙමෙයි බ්‍යෝයින් කියලා. තේරුණාද? දැන් ඇයි මේ වචනේ අපිට දීලා තියෙන්නේ? tie-in කිව්ව ගමන් අපේ ඔළුවේ වැඩ කරනවා මොකද්ද වචනේ? බ්‍යෝයින්. මේක හරියට කියුවේ නැත්තම් ප්‍රශ්නයක්. අපිව රවට්ටන්නයි මේක දුන්නේ. බ්‍යෝයින් කියන්නේ රෝහලට. බ්‍යෝයින් කියන්නේ කොහෙටද පුතේ? බ්‍යෝයින්. සැලොන් එක පුතේ. වචනේ ජපන් වචනේ මතක තියාගන්න. බ්‍යෝයින්. දැන් මේකක් අස්සේ මේ ප්‍රශ්නේ අස්සේ මේක දුන්නෙම රවට්ටන්න. තේරුණා නේද? හොඳට බලන්න සයිස් එක. බ්‍යෝයින් නෙමෙයි බ්‍යෝයින්. බ්‍යෝයින්දේ කමියෝ මිජිකකු tie-in shita කියන්නේ මොකද්ද එන්න ඕන ක්‍රියාපදේ? සැලොන් එකේදී කොණ්ඩේ කොටට කැපුවා නේ? කිත්තා නේ? අන්න ඒ වගේ අදහසක් නෙන්න ඕනේ නේද? ඒ වගේ අදහසක් එන්න ඕනේ. සම්පූර්ණ වෙනස්, සම්පූර්ණ වැරදි මේක. මේක දෙන්න ඇත්තෙම බ්‍යෝයින් කියන එක බ්‍යෝයින් කියන එකත් එක පටල ගනී කියලා හිතලා. තේරුණා නේද? රැවටෙන්න එපා, පටල ගන්න එපා. මේ ප්‍රශ්නේ හොඳට කියවන්න ඕනේ. මේ ප්‍රශ්නවලදී මොකද්ද වචනේ කියලා මතක් කරගෙන ඒකේ තේරුම මතක් කරගෙන ඔයා හොඳට මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම මේ වාක්‍ය හතර, උත්තර වාක්‍ය හතර හොඳට කියවන්න. හරි? එතනදී වැරදි කියන එක මේ වැරදි ලකුණ දාගෙන ගියාට කමක් නැහැ. බත්ස් දාගෙන ගියාට කමක් නැහැ. පේපර් එකේ ලිව්වට කමක් නැහැ. තේරුණා නේද? ඔයාට මතක් වෙනවනම් මම අර කිව්වා වගේ මෙතෙන්ට හරි වචනේ පොඩ්ඩක් මතක් කරගෙන ගියාට කමක් නැහැ. තේරුණා නේද? කොහොම හරි හොඳට කියවලා අපි හරි උත්තරේ හොයා ගමු.